නැතිවුණු රත්තරම් පුරෝපු යුද්ධ ටැංකි කෝටි ගණන් මුදල් දැමූ පැරණි ලියුම් කවර ඇමරිකන් ඩොල මිලියන ගණනක් වටිනා රත්තරම් බිත්තර ඇතුළු මිනිස්සුන්ට අහම්බෙන් හම්බ වුණු වටිනාම දේවල් ටිකක් ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ දේවල් ගැන සම්පූර්ණ විස්තර දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. 2017දී විනෝදාංශයක් විදිහට හමුදා යුද ටැංකි එකතු කරන පුද්ගලයෙක් වෙන හික් මීගේ කියන පුද්ගලයා පළමු ගල්ෆ් යුද්ධයේදී භාවිතා කළ Type 69 යුද්ධ ටැංකියක් eBay හරහා ඩොලර් 40000කට මිලදී අරගෙන තියෙනවා. ඉරාකයේදී භාවිතා කර තිබූ මේ යුද්ධ ටැංකිය හික් මිලදී ගන්න කොටත් ඒ තුල ගල්ෆ් යුද්ධයේදී භාවිතා කළ මැෂින් තුවක්කු උණ්ඩ තිබිලා තියෙනවා. හැබැයි මේකේ තිබුණු වටිනාම දේ හංගලා තිබ්බේ යුද්ධ ටැංකියේ ඉන්ධන ටැංකිය ඇතුලේ. මේ තුල ඝන රත්තරන් බාර් 5ක් තිබිලා තියෙනවා. ඉරාක සොල්දාදුවන් කුවේටය ආක්‍රමණය කළ අවස්ථාවේදී මේවා සොරකම් කරන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. ඔවුන් මේවා ටැංකිය ඇතුළට දාන්න ටැංකියේ විශාල සිදුරකුත් සකස් කරලා තියෙනවා. මේ එක රන් බාර් එක්ක බර කිලෝග්‍රෑම් 5.4ක් වන අතර මේ රත්තරන් බාර් සියල්ලෙම වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 2.7ක් පමණ වෙනවා. හැබැයි වගකීමක් සහිත පුරවැසියෙක් විදිහට නික් මේවා වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට බාර දීලා තියෙනවා. ඒත් 2024 වෙනකොටත් පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන අවසන් කර නොතිබුණු හින්දා ඩොලර් මිලියන 2.7න් එක සතයක්වත් නික්ට හම්බ වෙලා නැහැ. ඉතින් වාසනාව තිබ්බත් වැඩක් නැහැ කියන්නේ මේකට. 2011දී කම්කරුවන් පිරිසක් චීනයේ නගරයක් වෙන තායු වල මාර්ගයක් ඉදිකරමින් ඉද්දි ඔවුන්ට අඩි 6ක් පමණ ගැඹුරින් වලදාපු අමුතු වස්තුවක් හම්බ වෙලා තියෙනවා. මේක කුමන හෝ පැරණි දෙයක් කියලා තේරුම් ගත්ත කම්කරුවන් පුරාවිද්‍යා බලධාරීන්ටත් මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. පස්සේ පුරාවිද්‍යාඥයින් ඇවිත් මේක විවෘත කරයින් පස්සේ තමයි මේක ලිනන් සහ රෙදි ස්තර වලින් හොඳින් සංරක්ෂණය කරලා තියෙන මමියක් කියලා සොයාගත්තේ. මේ මමියේ ඇහි බැම සහ පැනදගෙන ඉන්න ආභරණ පවා හොඳින් සංරක්ෂණය වෙලා තියෙනවා. මේ කාන්තාව මින් රාජවංශයේ ජීවත් වුණු රාජකීය කාන්තාවක් වන අතර ඇය මීට වසර 700කට පමණ පෙර තමයි ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි මේ කිසිම මමියක් 1971 දී සොයාගත්ත ෂින් සූයි මමිය සමග සංසන්දනය කරන්න බෑ. 20 වෙනි සියවසේ වැදගත්ම පුරාවිද්‍යා සොයා ගැනීම් වලින් එකක් විදිහට මේක සැලකෙන අතර මේ පුරාණ චීන මමියේ ඇගේ හිසකෙස් සහ ඇහි බැම් පවා හොඳින් සංරක්ෂණය වෙලා තියෙනවා විතරක් නෙමෙයි. ඇගේ නහරවල රුධිරය සහ ආමාංශය තුල ජීර්ණය නොවු කොමඩුවට කිහිපයකුත් තිබිලා තියෙනවා. ඉතින් මේක මෙතරම් හොඳින් සංරක්ෂණය වෙලා තිබ්බත් ෂින් මිය ගිහිල්ලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 163 දී. ඒ කියන්නේ මීට අවුරුදු 2000කට විතර කලින්. මේ කාන්තාව චීනයේ හැන් රාජවංශයේ සමයේදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ කෙනෙක් වන අතර පර්යේෂණවලට අනුව තරබාරුකම, ව්‍යායාම නොමැතිකම සහ අයහපත් ආහාර පුරුදු හින්දා වයස අවුරුදු 50දී තමයි මේ කාන්තාව මිය ගිහිල්ලා තියෙන්නේ. ඇයගේ මමිය මෙතරම් හොඳින් සංරක්ෂණය කිරීමට ඇය තම්පත් කරයින් පස්සේ මේ විශේෂ පෙට්ටිය තුළ ඔක්සිජන් පවා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඇති කියලා තමයි පුරාවිද්‍යාඥයින් අනුමාන කරන්නේ. ඉතින් මේ ෂින් මමිය තමයි අදටත් ලෝකයේ සොයාගෙන තියෙන හොඳම සංරක්ෂිත මමිය විදියට සලකන්නේ. 1992 දී එංගලන්තයේ සෆුක් කලාපයේ ගොවියෙක් වුණු පීටර් වොට්ලින් ඔහුගේ වගා බිමේදී නැති වුණු මිටියක් සෙවීම සඳහා ඔහුගේ අසල්වැසියෙක් වුණු එරික්ගෙන් ස්කෑනර් මැෂින් එකක් ඉල්ලගෙන තියෙනවා. පසුව ඔහු මේ මැෂින් එක හරහා Tamanගේ මිටිය සොයමින් ඉද්දී මේ මැෂින් එකෙන් නිකුත් වුණු සංඥාව හින්දා ඒ ස්ථානය පරීක්ෂා කරලා බැලුවහම ඔහුට මිටිය වෙනුවට රිදී කාසියක් තමයි හම්බ වෙලා තියෙන්නේ. පස්සේ කුතුහලයේ හින්දාම ඔහු දිගින් දිගටම මේ ස්ථානය පරීක්ෂා කරද්දී රත්තරන් මාලයක්, තවත් රිදී කාසි තොගයක් සහ රිදී ප්‍රතිමා කිහිපයක් ඇතුළු විශාල භාණ්ඩ ප්‍රමාණයක් මෙතනින් හම්බ වෙලා තියෙනවා. මේ භාණ්ඩ තොගය කොයිතරම් විශාලයිද කිව්වොත් විවිධ රන් රිදී භාණ්ඩ කිලෝ 27ක් මෙතනින් හමු වෙලා තියෙනවා වගේම කාසි 15000ක්, රිදී හැඳි 12ක් සහ රත්තරන් කැබලි 200ක් ඒ අතරට අයිති වෙනවා. මේ සියල්ල ක්‍රිස්තු පූර්ව 400 තරම් පැරණි කාලයකට අයත් වෙනවා කියලා තමයි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. අද වෙනකොට මේ දැවැන්ත පුරාණ භාණ්ඩ තොගය හොක්සීන් හෝඩ් විදිහට තමයි හඳුන්වන්නේ. දැන් වෙනකොට මේ භාණ්ඩ තොගය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා.
ඒ වගේම මේක සොයාගත්තට පීටර් වොට්ලින්ට ඩොලර් මිලියන 2.6ක මුදලක් බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රදානය කරලා තියෙනවා. අද වෙනකොට මේ මුදලේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 6කටත් වඩා වැඩි වගේම ඔහු ඒ මුදල Tamanගේ අසල්වැසියා වුණු එරික් සමගත් බෙදාගෙන තියෙනවා. චීනයේ හුනාන් නගරයේ මාර්ගයක් අලුත් වැඩියා කරමින් ඉන්න අතරතුර කම්කරුවන්ට පුදුම සහගත දෙයක් හමු වෙලා තියෙනවා. ඒ අඩි කිහිපයක් යටින් පොසිලකරණය වූ ඩයිනෝසර් බිත්තර 43ක්. ඉන් 19ක් සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පැවති අතර මේ එක් බිත්තරේ විශ්කම්භය අඟල් 4-5 දක්වා ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. අනික තවමත් මේ බිත්තර විශේෂය අයිති ඩයිනෝසර් විශේෂය හඳුනාගෙන නැහැ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඕවරප්ටෝරියා ඩයිනෝසර් උපකාණ්ඩයට මේවා අයිතිවීමට වැඩි ඉඩකඩක් ඇති කියලා. මේ කලාපයෙන් මීට පෙරද ඩයිනෝසර් සතුන්ගේ බිත්තර හමු වී ඇති අතර හුනාන් ඩයිනෝසර් කෞතුකාගාරය කියන විදිහට 1996 ඉඳන් මේ විදිහේ පොසිලකරණය වූ බිත්තර 17000කට වඩා මේ කලාපයෙන් හමු වෙලා තියෙනවා. මේ නිසාම චීනයේ ඩයිනෝසරයන්ගේ නිවහන විදිහටත් මේ නගරය හඳුන්වනවා. 2000 දශකයේ මුල් භාගයේදී ඇමරිකාවට මැද පෙරදිගින් පැමිණි පුද්ගලයෙක් පැරණි බඩු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලකින් ඇමරිකන් ඩොලර් 14000කට මැණික් වලින් සරසා ඇති අමුතු රත්තරන් ගෝලයක් මිලදී අරගෙන තියෙනවා. හැබැයි මේක මිලදී ගත්ත පුද්ගලයා සැලසුම් කරලා තියෙන්නේ මේක උණු කරලා මේකේ කොටස් වෙන වෙනම විකුණන්න. ඒත් කිසිම ගැනුම් කරුවෙක් ඔහු බලාපොරොත්තු වුණු මිලක් ඔහුට ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔහු මේක විකුණන තීරණය අත්තර දාලා ඉද්දී 2011 අවුරුද්දේදී ඔහු පුවත්පතක දකිනවා ෆෑබ්‍රා අධිරාජ්‍යයට අයිති වෙලා තිබුණු රත්තරන් බිත්තරයක් සම්බන්ධ ලිපියක් මේ පුවත්පතේ පළ වෙලා තියෙනවා. ෆැබ්‍රයාර් බිත්තර ලෙස හඳුන්වන මේ රත්තරන් ගෝල 19 වෙනි සියවසේ අගභාගය සහ 20 වෙනි සියවසේ මුල් භාගය වෙනකොට පීටර් ෆැබ්‍රයාර් විසින් වටිනා ලෝහ සහ මැණික් වලින් තමයි මේ අතිවිශිෂ්ට බිත්තර මාලාව නිර්මාණය කරන්නේ. මේ විදිහට ඔහු මේ වර්ගයේ රත්තරන් ගෝල 50ක් සෝවියට් රුසියාවේ සාර් රජපෞල වෙනුවෙන් නිෂ්පාදනය කරනවා. 1917 සෝවියට් රුසියාව තුළ ඇති වුණු විප්ලවයෙන් පස්සේ මේකෙන් 42ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එකක් තමයි අපි මේ කතා කරන නිර්නාමික පුද්ගලයා ගාව තියෙන්නේ. කොහොමුණත් ඩොලර් 14000කට මිලදී ගත්ත මේ රත්තරන් බිත්තරය 2012 වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 33කට අලෙවි වෙලා තියෙනවා. ඒත් කවුරුත් මේක විකුණා දැම්මු පුද්ගලයා ගැන නිවැරදි තොරතුරක් දන්නේ නැහැ. 2020 දී ඕස්ට්‍රේලියාවේ වෙරළක පිහිනමින් ඉද්දි නේතන් රිවිස්ගේ ඩොලර් 1000ක් පමණ වටින මංගල මුද්ද අතුරුදහන් වෙලා තියෙනවා. පස්සේ ඔහු මේ සම්බන්ධව Facebook සටහනකුත් තියලා තියෙනවා. හැබැයි ඊට මාස කිහිපයකට පස්සේ 2021 දී මේ මුහුදු වෙරළේ කිමිදමින් හිටපු සුසන් නැමැති කාන්තාව ප්‍රයර් මෝල්ට් විදියට හඳුන්වන මාළුවෙක්ගේ ශරීරය වටා මේ මුද්ද තියනවා අහම්බෙන් දැකලා තියෙනවා. හැබැයි අවාසනාවන්ත විදිහට සුසන්ට මේ මාළුවාව අල්ලගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම කවදාවත් මේ මුද්ද ආපහු ලබා ගන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. දහනවෙනි සියවසේ මැදභාගයේ ඉඳන්ම ඕස්ට්‍රේලියාවේ ස්ථාන ගණනාවකින්ම රත්තරන් විශාල වශයෙන් ගොඩගත් අතර මිනිස්සු තවමත් මේ විදිහට අතුරුදහන් වී ඇති පැරණි නිදන් සෙවීම සිදු කරනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ මේ විදිහට ස්කෑන් එකක් පාවිච්චි කරලා රත්තරන් හොයමින් හිටපු නිර්නාමික පුද්ගලයෙක්ට මතුපිට පසට අඩි කිහිපයක් යටින් තිබිලා කිලෝග්‍රෑම් 2.3ක් බර රත්තරන් කුට්ටියක් හමු වෙලා තියෙනවා. මේ කුට්ටියේ පිරිසිදු රත්තරන් කිලෝග්‍රෑම් 2ක් තිබිලා තියෙනවා. දල වශයෙන් ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 78000ක් පමණ වෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාව රෝයල් වන් ඕපල් සඳහාත් නිවහන වෙනවා. බොබී නම් ඕස්ට්‍රේලියානු පතල් කම්කරුවෙක්. පතල් සේවයෙන් විශ්‍රාම යන්න එක දිනයක් ඉතුරු වෙලා තියෙද්දි තමයි මේ පාෂාණය සොයාගෙන තියෙන්නේ. මේ කම්කරුවා මුළු ජීවිත කාලෙම වැඩ කරපු පතලේ අඩියක් පමණ පස්සට තිබිලා තමයි ඔහුට මේක හම්බ වෙලා තියෙන්නේ. හැබැයි ඔහු මේ ඕපල් එක අවුරුදු 14ක් පමණ හංගලා තියාගෙන ඉඳලා ස්වර්ණාභරණ වෙලෙන්දෙක් වෙන කැතරින් ජෙඩර්ට මේක අලෙවි කරලා තියෙනවා. මෙය කැරට් 306ක් වන අතර එහි සමස්ත වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 3ක් පමණ වෙනවා. ඉතින් හිතන්න මේ තරම් මුදලක් ඔහු කකුල් දෙක යට තියාගෙන තමයි
මුළු ජීවිත කාලෙම මේ පතල ඇතුලේ කාලය නාස්ති කරලා තියෙන්නේ. 2015දී මැසචුසෙට් වල නව නැනෝ තාක්ෂණ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී කම්කරුවන්ට සුවිශේෂී මුද්‍රා තැබූ වීදුරු බෝතලයක් හම්බ වෙලා තියෙනවා. විමර්ශනවලට අනුව 1957දී නව විද්‍යාගාර කිහිපයක් විවෘත කිරීම සහ ඉදිරියේදී ස්පුට්නික් දියත් කිරීම සැමරීම සඳහා තමයි මේ කාල කැප්සියුලය වලදාලා තියෙන්නේ. පරිගණක ලෝකයේ විප්ලවීය වෙනසක් ඇති කරයි කියලා අපේක්ෂා කරන ක්‍රයෝට්‍රෝන් නම් අද්භූත ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඇතුළු විද්‍යා පත්‍රිකා සහ උපකරණ කිහිපයක්ම මේ කැප්සියුලේ අඩංගු වෙලා තියෙනවා. හැබැයි 2957 වෙනකන් මේක විවෘත කරන්න එපා කියලා මේකේ සටහන් කරලා තියෙනවා. බොහෝ අය විශ්වාස කරන්නේ මේ තුල අඩංගු වෙන බොහෝ විද්‍යාත්මක සොයාගැනීම් මේ වෙනකොට වර්තමාන ලෝකයේ භාවිතා කරනවා ඇති කියලා. කොහොම වුණත් මේක විවෘත කරන්න තවත් වසර 931ක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු දේවල් ගැන ඔයා මොකද හිතන්නේ? ඒ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න.